මේ වීඩියෝ එක අනිවාර්යයෙන්ම බලන්න. බලලා හොඳයින සේව් කරලා තියන අනිවාර්යයෙන්ම ඕනේ. මෙච්චර දවස් ලොකේෂන් එක චූස් කරාට ඒක ඇතුලේ තියෙන දේවල් ගැන ඔයගොල්ලෝ දන්නේ නැහැ. මෙන්න මේක බලා ගන්න. ඒක ඇතුලේ තියෙන දේවල්. මේ ටික අනිවාර්යයෙන්ම කරන්න. ලොකේෂන් එක ටච් කරපම ඔන්න එනවා. ආය ටච් කරපම ඕෆ් වෙනවා. ටච් කරන්න පොඩ්ඩක් තද කරලා යන්න. හා පුෂ් කරන්න. හරි. කොට ඇතුලේ තියෙනවා app location permission කියලා එකක්. ඒක ටච් කරන්න. මේකේ වෙලා තියෙන්නේ අපේ ලොකේෂන් එක ලැබල් වෙලා. අපේ ලොකේෂන් අපිව බලාගෙන ඉන්නේ කවුද කියන්නේ. හරි. මෙතන දැන් ඕන් නැති ඒවා තියෙනවා. Google එක ගත්තම අනිවාර්ය ලොකේෂන් එක අපිට ඕනේ. වෙද එක හැම දෙයක්ම එන්නේ ඕකෙන් තමයි. හරි. නිකන් අපි කියමු මෙතන මොබයිල් ක්ලෝනර් කියලා එකක් තියෙනවා. මේක මේ වගේ ඕනේ ඒවා තියෙනවා නම් hello only will using the app. ඕන් නැත්තම් don't tell තියාගන්න. හරි. ඒක හොඳයි. තව දෙයක් තියෙනවා මෙතන ලොකේෂන් services කියලා. ඒක ටච් කරලා ඒක ටච් කරපුවම earth alert කියලා එකක් තියෙනවා. මේක අනිවාර්යයෙන්ම ඔන් එකේ තියාගන්න. භූමිකම්පාවක් ඒ වගේ දේවල් ආපුවම ඔයගලන්ට ඇලර්ට් එකක් එනවා. ඒකට තමයි ඒක තියෙන්නේ. දැන් එන ෆෝන් වල අනිවාර්යයෙන්ම ඔන් වෙලාම තමයි එන්නේ. ආයෙ තියෙනවා Wi-Fi කියලා එකක්. මෙන්න මේක ඕෆ් කරන්න. හරි. තව එකක් තියෙනවා Bluetooth. ඒකත් ඕෆ් කරන්න. මේකෙන් වෙන්නේ ඔයගලන්ගේ බැටරි එක charge එක අඩු වෙන බැටරි charge එක අඩු වෙන එක අඩු කරනවා. ඒ වගේම ෆෝන් එක charge කරද්දි ටක් ගාලා charge වෙනවා.